මේ කාම ලෝකෙට ආස කරන්න එපා. සත්පුරුෂ ආශ්‍රයයට ඇවිල්ලා මේ ධර්මයේ ටික ටික අහලා මේ ධර්මයෙන් පුණ්‍ය සංස්කාර උපද්දවගෙන මේකින් ගැලවිලා යන්න. මේ කාම ලෝකෙට ආස කරන්න එපා. අපේ හිතවල ත්‍රාග දේශ මොහ තියෙනවා තමයි. නමුත් ලෝකයක් කෙලෙස් වලින් පිරිනකොට දුක හිතෙනවා. මේ තමයි අවසාන යුගයේ මේ උතුම් බණපදයක් ඇහෙන අනාගතේ විනාශ වෙනවා. බණ කියන්න රටක්. ඒක සත්පුරුෂයන් වහන්සේලාට පෙනෙන නිසා තමයි නිශ්චල කෑ ගහන්නේ. ඊළඟට ඔබට පේනවා මේ ඔය තියෙන මොනවයි ආඩපඩද සල්පඩද මොනවද නිරාගම කරන්නේ. දැන් ගොඩාක් පිටරටවල ලේසි බෙති මල් උදා මාසේ සීලෝනවනි පිටින් සත්තු කනවා. ශ්‍රී සම්බුද්ධ රාජවනි ඉතුරු බඩට ආවොත් අඳු දාන අරගෙන අසරණ වෙලා ආර්ථිකය කියලා කෑ ගහපල්ලා. අන්න ආර්ථිකයේ තියෙන රට අසරණ වෙලා අපිට කණ්ඩ බොන්න ඕන, සැපෙන් ඉන්න ඕන, ජොලි කරන්න ඕන කියලා කෑ ගහපල්ලා. අන්න ඒ රට අසරණ වෙලා වතුර ඉදිරියේ, සුළඟ ඉදිරියේ, ගින්න ඉදිරියේ, ලෙඩ රෝග ඉදිරියේ සත්වයා අසරණයි. කෝටි ගණන් සත්වයා හිර වෙලා ඉන්නවා. රතන සූත්‍රය කියලා පැම්බිඳක් ඉහින්ද කෙනෙක් නැහැ. සරණක් නැහැ. ඔහු මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ කාපු කෑම බීම හිත හිතා, දරුවෝ ගැන හිත හිතා, කාමයේ ගැන හිත හිතා මැරෙන්නේ. බුදු කෙනෙක් ගැන හිත හිතා මැරෙන්න ඔවුන්ට පිනක් නැත. ධර්මයේ ගැන හිත හිතා, සංඝයා ගැන, රහතුන් ගැන, හදපු චෛත්‍ය ගැන, වැඳපු බෝධි ගැන, කරපු පින් ගැන, දුන්නා වූ දාන ගැන, ඇසූ බණක් ගැන හිත හිතා මැරෙන්න ඔවුන්ට අස්වැසිල්ලක් නැත. ඒ වනාහි අසරණ බවයි. නුඹලා අසරණ වෙන්න එපා.